Hello guys. අද එන්න මාත් එක්ක මල් පැලයක් හිටවන්න. මම සැලොන් එකට ලස්සන මල් පැලයක් ගත්තා. අද ඒක සැලොන් එකේ හිටවන්න තමයි අපි හදන්නේ. මේ තියෙන්නේ ඒ මල් පැලේ. මේක තමයි මම ගත්ත මල් පැලේ. මේකේ සුදු පාට ලස්සන මලක් හැදෙනවා. පිට මේ මල් පැලේ හිටවන්න මෙන්න මේ වගේ පෝච්චියක්. ඊට පස්සේ පස් බොරළ ටිකක් පොල් මුඩු ටිකක් ඕන වෙනවා. එහෙනම් දැන් අපි පැලේ හිටවමු. මුලින්ම පෝච්චියක් අරගෙන ඒක සිදුරු කරගන්න ඕනේ. ගොඩක් පෝච්චි වල නම් සිදුරු කරලමයි තියෙන්නේ. මට හම්බුන පෝච්චියේ සිදුරු තිබ්බේ නැහැ. ඒ නිසා මම ඒක ඇණයක් රත් කරගෙන සිදුරු කරගත්තා. ඊට පස්සේ අපි ටිකක් ලොකු බොරළ ටිකක් දානවා මේකේ ඇතුළට. බොරළ ගොඩක් ඕන වෙන්නේ නැහැ. පෝච්චියේ යට අඩිය වැහෙන තරමට බොරළ ටිකක් දාගත්තාම ඇති. අපි එහෙම දාගන්නේ එතකොට හොඳට වතුර බහැලා යන්න පුළුවන් නිසා. නැත්තම් පැලේ මුල් තැම්බෙන්න බලනවා. මෙන්න මේ විදියට බොරළ ටික දාගත්තට පස්සේ දැන් අපි මේකේ උඩට පස් තට්ටුවක් දාගන්න ඕනේ. බොරළ වැහෙන තරමට චුට්ටක් උඩට පස් ටිකක් දාගන්න ඕනේ. මේ පස් එකට කොම්පෝස්ට් පොහොර තව කොහොබතු ටිකක් එහෙම මික්ස් කරලා ගන්නවා නම් හොඳයි. මට නම් එහෙම කරේ නැහැ. නිකම් පස් තමයි ගත්තේ. මේ විදියට පස් ටික හොඳට අතුර ගන්න ඕනේ. පස් ටික අතුරගෙන ඉවර වුණාට පස්සේ අපි ගත්ත පොල් මුඩු ටික හීනියට මේ විදියට චූටියට කඩා ගන්න ඕනේ. එහෙම කඩාගෙන අර පස් තට්ටුව උඩින් දාන්න ඕන. මේ විදියට පොල් මුඩු දාන එකෙන් වෙන්නේ අපි පැලේට දාන වතුර ඒ පොල් මුඩු වලට උරා ගන්නවා. එතකොට අපිට දවසක් දෙකක් පැලේට වතුර දාන්න අමතක වුණොත් ප්‍රශ්නයක් නැහැ. මොකද පොල් මුඩු වලට වතුර උරාගෙන තියෙන නිසා පැලේට ඕන තෙතමනය ලැබෙනවා. පොල් මුඩු ටික අතුරලා ඉවර වුණාම මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. පස් තට්ටුව උඩින් හොඳට ඒක අතුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්ත පැලේ ඒක පැල කරලා තියෙන ඉටි කොලේ කපලා පැලේ ගන්න ඕනේ. මේ වැඩේ හරි පරිස්සමෙන් කරන්න ඕනේ. පැලේ මුලට හානියක් වෙන්නේ නැති වෙන්න. ඉටි කොලේ පරිස්සමෙන් ගලවලා පැලේ තියෙන පස් ටික කැඩෙන්නේ නැති වෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ මේ පැලේ අපි තියාගන්න ඕනේ අතුරපු පොල් මුඩු ටික උඩින්. මෙන්න මේ විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ පැලේට ඉතුරු පස් ටික දාන්න ඕන පැලේ තියෙන ඒ කියන්නේ පැලේ ඉඳලා තිබ්බ පස් මට්ටමට එනකම්ම. මේ වෙලාවේ ඔයාලා කැමති නම් කොහොබත ටිකක් එහෙම දාන්න පුළුවන් පැලේට.
පෝච්චිය වටේටම සමබරව යන විදියට පස් ටික අතුර ගන්න ඕනේ. හරි මම දැන් පැලේ ඉඳලා ඉවරයි. දැන් අපි මේ පැලේට වතුර ටිකක් දාන්න ඕනේ. පැලේට වතුර දානකොට ඒකේ මුලට හානියක් වෙන්නේ නැතුව හිමින් තමයි දාන්න ඕන. මොකද දැන් අපි පැල කරපු ගමන්නේ. ඊට පස්සේ මේක ටිකක් ඉරාව වැටෙන්න පැය 2-3ක් අවුවෙන් තියලා තිබ්බ මම. මෙන්න මේ විදියට තමයි සැලොන් එක ඇතුලේ මගේ මල් පැලේ තියෙන්නේ. ඒක මම තිබ්බේ මගේ බුදු කණුව ළඟින්. ඒක ඇත්තටම සැලොන් එකට අමුතු ලස්සනක් ගෙනාවා. හරි යාළුවනේ එහෙනම් අපි ආයෙත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම බුදු සරණයි.